ආයිබෝවන්. ජ්‍යෝතිෂ්‍ය හෝරාව නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මීන ලග්න හිමි ඔබ මේ මැයි මාසයේ පළමු සතියේ ඊටමත් සුවිශේෂී ග්‍රහමාරුවකට මුහුණ දෙනවා. ඔබ මෙතෙක්කල් බලාපොරොත්තුවෙන් සිටි නමුත් කිසිසේත්ම ඉටු නොවනු ඇතැයි සිතූ එක්තරා විශේෂිත සිහිනයක් සැබෑවීමට මේ සතියේ ඉඩකඩක් නිර්මාණය වෙනවා. ඒ වගේම සතිය මැදදී ඔබ නොසිතන පුද්ගලයෙකුගෙන් ලැබෙන තොරතුරක් නිසා ඔබේ ජීවිතයේ ඉදිරි වසර දෙකක සැලසුම් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. ඒ රහස කුමක්ද සහ ඔබ අනිවාර්යයෙන්ම ප්‍රවේශම් විය යුතු දවස කුමක්ද යන්න දැනගන්න මේ වීඩියෝව අවසානය දක්වා නරඹන්න. 2026 මැයි මාස 4 වන සඳුදායින් ආරම්භ වන මේ සතිය මීන ලග්න හිමි ඔබට මිශ්‍ර ඵලදායක සතියක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඔබේ ලග්නාධිපති ගුරු ග්‍රහයා සහ අනිකුත් ප්‍රධාන ග්‍රහයන්ගේ පිහිටීම අනුව ඔබේ රැකියාව, ධනය, සෞඛ්‍ය සහ ආදරය යන අංශ කෙරෙහි බලපාන ආකාරය දැන් අපි විමසා බලමු. වෘත්තීය මට්ටමින් බලන කල මේ සතියේ ඔබට සේවාස්ථානයේ යම් කැපී පෙනෙන වෙනසක් කිරීමට අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම තාක්ෂණික හෝ විදුලි ක්ෂේත්‍රයේ රැකියාවල නිරතවන්න මීන ලග්න හිමියන්ට නව වගකීම් පැවරෙන්න පුළුවන්. ඔබ විදේශ රැකියා බලාපොරොත්තුවෙන් සිටිනවා නම් සතියේ බදාදා හෝ බ්‍රහස්පතින්දා දිනවලදී ඒ සම්බන්ධයෙන් සුභාරංචියක් ලැබීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. ව්‍යාපාරික කටයුතුවල නිරතවන අයට නව ආයෝජන සඳහා සුබ කාලයක් වුවත් ඕනෑම ලියකියවිල්ලකට අත්සන් කිරීමට පෙර දෙවරක් පරීක්ෂා කිරීම වැදගත්. ඔබේ සහාය සේවකයන් සමග පවතින සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඔබට හැකියාව ලැබේවි. මූල්‍ය පැත්තෙන් බලන විට සතියේ මුල් දින දෙකේදී අනපේක්ෂිත වියදම් කිහිපයක් පෙනෙන්නට තිබෙනවා. නිවසක අලුත් වැඩියාවක් හෝ විදුලි උපකරණ සඳහා වැයවන මුදලක් මේ අතර විය හැකියි. නමුත් සතිය අවසානය වන විට අතපසු වී තිබූ මුදලක් හෝ හිඟ මුදලක් නැවත ලබා ගැනීමට ඔබට අවස්ථාව හිමි වෙනවා. කොටස් වෙළඳපොළ හෝ කෙටිකාලීන ආයෝජනවල නිරතවන්නන් මේ සතියේ තරමක් ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. සිකුරාදා දිනය මූල්‍ය ලාභ ලැබීමට වඩාත්ම සුබ දිනයක් ලෙස පෙන්වා දිය හැකියි. උසස් අධ්‍යාපනයේ නිරතවන දරුවන්ට සහ තරුණ තරුණියන්ට මේ සතියේ මතක ශක්තිය සහ අවධානය ඉතා ඉහළ මට්ටමක පවතිනවා. විශේෂයෙන්ම ගණිතය, ඉංජිනේරු විද්‍යාව හෝ වෘත්තීය තාක්ෂණික විෂයන් හදාරන සිසුන්ට අපහසු පාඩම් කොටස් තේරුම් ගැනීමට මේ කාලයේ ඉතාමත් සුබයි. තරඟ විභාග සඳහා සූදානම් වන අයට ජයග්‍රහණ හිමිවන සතියක්. ආදරය සහ පෞල් ජීවිතය. පෞල් ජීවිතය තුළ සාමය සහ සමගිය පවතින සතියක් වුණත් සති මදදී කලත්‍රයා සමග සුළු මතභේද ඇතිවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා වචන භාවිතයේදී ඉතාමත් කල්පනාකාරී වන්න. අවිවාහක මීන ලග්න හිමියන්ට නව සබඳතා ඇතිවීමට පසුබිම සැකසෙනවා. පවුලේ වැඩිහිටියෙකුගේ සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් ඔබගේ කාලය වෙන් කිරීමට මේ සතියේ සිදුවනු ඇත. සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කිරීමේදී ස්නායු පද්ධතිය ආශ්‍රිත හෝ පාදවල වේදනාකාරී තත්ත්වයන් ගැන සැලකිලිමත් විය යුතුයි. අධික ලෙස වෙහෙස වී වැඩ කිරීම නිසා සතියන්තයේදී දැඩි තෙහෙට්ටුවක් දැනෙන්න පුළුවන්. ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සහ නිසි විවේකීය ලබා ගැනීම මේ සතියේ ඔබට ඉතාමත් වැදගත්. මීන ලග්න හිමි ඔබ මේ සතියේ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුත්තේ සෙනසුරාදා දිනය පිළිබඳවයි. එදින වැදගත් තීරණ ගැනීමෙන් සහ දුර බැහැර ගමන් බිමන් යාමින් හැකිතාක් වැළකී සිටීම නුවණට හුරුයි. වීඩියෝව ආරම්භයේදී මා පැවසූ රහස දැන් මම හෙළි කරනවා. මේ සතියේ බ්‍රහස්පතින්දා දින දහවල් කාලයේදී ඔබට අහම්බෙන් හමුවන පැරණි හිතවතකු මාර්ගයෙන් ඔබ මෙතෙක්කල් සොයමින් සිටි රැකියා අවස්ථාවක් හෝ ව්‍යාපාරික උපදේශයක් ලැබෙනු ඇත. ඒ ඔබේ අනාගත දියුණුවට ප්‍රධානතම පාලමක් වනු නොඅනුමානයි. මේ සතියේ පවතින අපල තත්වයන් මගහරවාගෙන සුබඵල වැඩි කර ගැනීමට බ්‍රහස්පතින්දා දිනක කහපැහැති මල් පූජා කර ආගමික වතාවත්වල නිරතවන්න. දුප්පත් දරුවෙකුට පොතක් හෝ පෑනක් පරිත්‍යාග කිරීමෙන් ඔබේ ග්‍රහාපල දුරු කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඔබ සැමට වාසනාවන්ත සතියක් ප්‍රාර්ථනා කරනවා. මේ වගේ දිනපතා සහ සතිපතා පලාපල දැන ගැනීමට ජ්‍යෝතිෂ්‍ය හෝරාව අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.